මේක මොකක් කියලාද ඔයාලා හිතන්නේ? අතටම මේක මොකක්ද මේ රෝස පාටට දිගට මේ තියෙන්නේ? එන්න බලන්න. පහුගිය දවස්වල මට තෙමු එකෙන් පාර්සල් ගොඩක් ආවත් ඒව ඔක්කොම බිස්නස් රිලේටඩ් දේවල් හින්දා මට ඔයාලට පෙන්වන්න තරම් දේවල් තිබුණේ නැහැ. මොකද කොහොමත් ඒ ඔයාලා බිස්නස් වීඩියෝස් වලදී නිර්මාණ හදලා පෙන්වන වීඩියෝස් වලදී දකින්න හින්දා. හැබැයි මට අද ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් එහෙම මෙහෙන් බිස්නස් එකට රිලේටඩ් නැති වෙන චූටි අයිටම් ටිකක් මට හිතුණා ඒ ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. පළවෙනිම දේ තමයි ඔයාලට මතක නම් මම පෙන්වන අයිටම්ස් ඔයාලා මගෙන් ගොඩක් රික්වෙස්ට් කරලා තිබිච්ච දෙයක් සම්බන්ධ අයිටම් එකකුත් මාගාව තියෙනවා. ඒක තමයි මම මුලින්ම ඔයාලට අන්බොක්ස් කරන්නේ. ඒකෙදි මම ඔයාලට මෙන්න මේ හරියෙන් පුළුවන් වුණා වීඩියෝ එකක් දාන්න. ඔයාලට මතක නම් මම ගමනක් යන ලෑස්තිලා ඉන්න ගමන් මෙන්න මෙහෙම කොණ්ඩෙන් පටියක් කොහොම ගලවලා ගන්නවා. එතකොට මගේ කොණ්ඩේ ඔක්කොම කර්ල් වෙලා මෙන්න මෙහෙම පහළට වැටෙනවා. එතකොට ගොඩක් අය අහලා තිබුණා කොහොමද ඒ විදිහට මම හෙයා එක කර්ල් කරලා එහෙම හදාගත්තේ, මොකක්ද ඒ කළේ වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් මම අනිවාර්යෙන්ම ඔයාලට ඒක ටියුටෝරියල් වීඩියෝ එකක් ඒක කරන්නේ කොහොමද කියලා දෙනවා. හැබැයි මම අද ඔයාලට කියන්නම් එදා මම මේක කරේ කොහොමද කියලා. එදා මට ඒක ප්‍රොපර් විදිහට කරන්න ඒ අවශ්‍ය වෙන මෙටීරියල්ස් මාගාව තිබුණේ නැහැ. බ්ලවුස් දෙකක් ඒ පටි දෙක කපලා මෙන්න මෙතනින් ගැටයක් දාලා මෙන්න මේ වගේ දිගට අරගෙන තමයි මම අර ඒක මෙන්න මෙහෙම කරලා ගොතලා වගේ කරන එකන්නේ. මම ඒක කරන වීඩියෝ ඔයාලට සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්නම් ඉස්සරහට. අන්න එන්න ඒක කලේ මෙන්න මේ මම ඊට පස්සේ ඒකට උමනා කරන හරිම මෙටීරියල්ස් ටික ගෙන්න ගත්තා. ඇත්තම කිව්වොත් මම මේ වීඩියෝ එක දැම්මට පස්සේ ඒකට අදාළ මෙටීරියල් එක ලංකාවේ කරන කෙනෙක් මට වීඩියෝ එක දාලා තිබුණා. යා මට ඒක එවන්නද කියලා. හැබැයි මම ඒ වෙද්දිත් ඕඩර් එකක් දාලා තිබිච්ච හින්දා මම යාට මම කිව්වා මම හිතන්නේ මොෂද මට කිව්වේ වන්න අහනවා කියලා. මම කිව්වා මම දැනටමත් ඕඩර් කරලා තියෙන්නේ. ඒ හින්දා ඒ ගැන කියන්න කියලා. ඉතින් මොකද මට ඕල්රෙඩි මම ඒක ඕඩර් කරලායි තිබුණේ. තෙමු එකෙන් ඕඩර් කරලා තිබුණේ හින්දා. ඉතින් ලංකාවේ ආරට ගන්න ඕන නම් මේ මට පේජ් එක මොකක්ද කියලා හරියට මතක නැහැ. ඇත්තටම හෙඩ් එක මම නෑ මොකක් හරි පේජ් එකක් මට හරියට මතක නැහැ. හැබැයි ඔයාලට සර්ච් කරලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි බාණ්ඩේ. මම මේක කඩලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. හැබැයි මම මේ පාර්සල් එක කැඩුවේ නෑ. අපි බලමු ඇත්තටම ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඕකේ. ඒකේ ගොඩක් තියෙනවා. මේක මම හිතන්නේ මේක උනේ රුපියල් 2000 ගාණක් නැත්නම් 3000 ගාණක් වගේ මට මතක. අපුලුවන් වුණත් ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් මෙතන දාන්නම් ඔයාලට. ප්‍රයිස් එකයි. එතකොට ඔයාලට ඒකේ නේම් එක හරියට බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම මේකේ ගොඩක් දේවල් ටිකක් තියෙනවා. පීසස් ගොඩක්ම තියෙන එක තමයි මම ඕඩර් කළේ. මොකද මට ඒක කොණ්ඩේ පිළිවෙලකට තියාගන්න මට ඒක උමනා වුණා. මම ඇත්තටම දැන් එන්න ටික වයසට යනවා. මගේ වයස අවුරුදු 30 තමයි මේ අවුරුද්ද ලබන්නේ. එතකොට මගේ මූණ ගැන, මගේ සම ගැන, මගේ කොණ්ඩේ ගැන මම ගොඩක් හිතන්න ඕනේ. මගේ කොණ්ඩේ මෙහෙන් දැන් ගහ දෙක සුදු වීගෙන යනවා. මොකද මගේ අම්මගේ ආරට කොණ්ඩේ සුදු වෙන්නේ නැතුනට මගේ තාත්තගේ ආරට ඉක්මනට කොණ්ඩේ සුදු වෙනවා. ඉතින් මට තාත්තගේ ආරට තමයි ගිහින් මොකද මගේ අම්මගේ දෙපතුලටම දිග කොණ්ඩයක් තියෙනවා. මට එච්චර දිගට නැහැ. ඉතින් මම හිතනවා තාත්තගේ ආරෙ මට ගිහින් තියෙන්නේ. අපේ තාත්තගේ ඉක්මනට කොණ්ඩේ සුදු වුණා. මගේ ඉක්මනට කොණ්ඩේ සුදු වීගෙන ඉන්නේ. එකක් දෙකක් මෙහෙන් සුදු වෙලා ගියා. ඉතින් ඒ හින්දා දැන් පරිස්සම් වෙන්න ඕනේ. මම ඉතින් දැන් ඒ දේවල් ගැන හිතනවා. මුලින්ම මට මේක නම් gift එකක් වගේ. මොකද මේ ඉතින් මේකක් මාගාව තියෙනවා. ඒ වුණාට ඉතින් ඒකත් අවුලක් නෑ. ඒකත් හම්බෙන එක හොඳයිනේ. මේක අයි කැප් එකක්, අයි කවර් එකක්. රැට නිදාගත්තේ ගොඩක් අය ලයිට් දාලා නිදා ගන්නවා. ඒ වගේ තැන්වල නිදා ගන්න බැරි නම් මෙන්න මේ වගේ හරීම පහසු අයි කප් එකක් ඔයාලගේ ඇස් දෙකට දාගත්තාම ඔයාලට දවල් උනත් කළුවරේ වගේ තමයි. මෙන්න මෙහෙම මේක හරීම සනීපයි. ඒ හින්දා හොඳට නිදා ගන්න පුළුවන්. ඉතින් අන්නේ අයි කැප් එක මට හම්බෙලා තියෙන මේක නම් මේ හෙයා ටියුටෝරියල් එකට අදාළ එකක් නෙමෙයි. මේ හෙයා ඒ අපි කරන බ්‍රේඩ් එකක් වගේ එකක්. අන්න ඒකට අදාළ එකක් නෙමෙයි. හැබැයි ඒකටත් මම කැමතියි. මොකද මාගාව තිබිච්ච එකේ මට පරණයි. එහෙනම් මට අලුත් එකක් හොඳයි කියලා හිතෙනවා. මේක හම්බෙච්ච එකට මම හැපි. අයි කවර් එකක්. ඊට පස්සේ ඒකෙන් පස්සේ මම බලපු එකේ මෙන්න මේ වගේ ස්ක්‍රන්චීස් දෙකක් තව ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. ඒකට මෙන්න මේ වගේ ස්ක්‍රන්චීස් දෙකක්.
ඒක වැදගත් මම ඒ හෙයාර් ස්ටයිල් එකට රෙඩි වෙන තැනදී ඒක වැදගත්. ඒ වගේම ඒ අපිට සාමාන්‍යයෙන් කොණ්ඩේ යන්න නැති වෙන්න, කොණ්ඩේ හානි වෙන්න නැති වෙන්න, තැලෙන්න නැමෙන්න නැති වෙන්න සාමාන්‍යයෙන් කියනවා මෙන්න වගේ මට මතක නැහැ ඒ ෆැබ්‍රික් එකට කියන නම මම හිතන්නේ සිල්කි වගේ ෆැබ්‍රික් එකක තියෙන පිලෝ කේස් එකක් දාලා තියෙනවා නම් හොඳයි කියලා කියනවා. ඉතින් මේකට ඒ පිලෝ කේස් එකත් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් තියෙනවා. ඒ පිලෝ කේස් එකත් මට හම්බෙලා තියෙනවා. ඒකත් හොඳයි. රැට නිදාගද්දිවත් මේ පිලෝ කේස් එක දාලා නිදාගෙන ආපහු පොග උදේට මේක අයින් කරන්න කියලා ඉතින් හිතේ ප්ලෑන් එකක් තියෙන. ওই දේවල් ඒ විදිහට වෙයිද දන්නේ නැහැ. පිලෝ කේස් එකෙත් ඒකට හම්බෙලා තියෙනවා. ඊට පස්සේ තව ස්ක්‍රන්චිස් දෙක මම කිව්වනේ. ඊට පස්සේ තව මට හම්බෙලා තියෙනවා අදාළම දේ මෙන්න මේක. ඒ වගේම ඒක කරන විදිහේ ටියුටෝරියල් එකක් මෙන්න මේ විදිහට මට හම්බෙලා තියෙනවා. ඒකෙදි මුලින්ම ඒක හැබැයි යාළුවගේ එක පීස් එකක් අඩුයි මොකක් හරි. මේකට තව කොණ්ඩ කට්ටක් එන මේ කොණ්ඩ කට්ට නැහැ. මේ කොණ්ඩ කට්ට වෙනකොට මම වෙන එකක් පාවිච්චි කරලා පෙන්නන්නම්කෝ. මෙන්න මේ මැටීරියල් එක මෙන්න මේකෙන් තමයි ඔය හෙයාර් ස්ටයිල් එක මම හරිනම් දාන්න ඕනේ. ඉතින් එදා මම දැම්ම වෙන එකකින්නේ මේකෙන් දැම්මම අරට වඩා හොඳට හිටියි කියලා මම හිතනවා. අපිට ඒක කොණ්ඩ මෝස්තරේ මෙන්න මෙහෙම අරගෙන මම ඒක ඔයාලට මේ වීඩියෝ එකෙන්ම පෙන්නන්න. ඉතින් ඒකට තව වීඩියෝ එකක් ඕනේ නැහැ. තව වීඩියෝ එකකට දාන්න මේකෙන් පෙන්නන්න. මෙන්න මෙහෙම අරගෙන අපිට උමනා තැනින් මෙන්න මේ විදිහට මේක ප්ලේස් කරගන්නවා. ඊට කලින් ඔයාගේ කොණ්ඩේ මොනවා හරි ස්ප්‍රේ එකක් පොඩක් අපි කරන දේ හිටින විදිහට ස්ප්‍රේ එකක් හරි මොනවා හරි එකක් දානවා නම් ඒත් හොඳයි. එහෙමනොත් ඒක ගොඩක් වෙලා තියාගන්න පුළුවන්. මං එදා දාපු එක නම් පැය කිහිපයක් තිබුණා. ඊට පස්සේ ඒක නැතුව ගියා. මෙන්න මෙහෙම කළා මුලින්ම මේක ස්ථිරව තියෙන්න මෙන්න මෙතනට කට්ටක් ගහ ගන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙම තියෙන විදිහට ඊට පස්සේ කොණ්ඩේ ඔයා දෙපැත්තට බෙදාගෙන ඒක නම් මේ තද වෙලා හිටින්නේ නැහැ. මෙහෙම තියාගෙන ඊට පස්සේ මෙතනින් පුංචි කෙස් රොදක් ගන්නවා. ඒක මේකට යට කරනවා. ආයෙ ඒක ඉස්සරහට ගන්නවා. ඊට පස්සේ ආයෙ පුංචි කෙස් රොදක් ගන්නවා. පැහැදිලිව කරන්න ඕනේ අවුල් වෙන්නේ නැති වෙන්න. ආපහු ඒක මේකට යට කරනවා. ආපහු ඉස්සරහට ගන්නවා. ආපහු පුංචි කෙස් රොදක් ගන්නවා. ආයෙ ඒක මේකට යට කරනවා. ආයෙ එතනින් ඉස්සරහට ගන්නවා. ඒ කෙස් රොදත් අහුවෙන විදිහටම ආයෙ කොණ්ඩේ ටිකක් ගන්නවා මෙහෙම. ඊට පස්සේ ඒකෙන් ආයෙ මේකේ වටේ බඳිනවා. ඉස්සරහට ගන්නවා. ආයෙ මේකෙන් මෙහෙම ටිකක් මෙන්න මෙහෙම ඉස්සරහට ගන්නවා. දැන් මෙහෙම කරද්දි මෙතනින් මෙහාට ගැලවිලා එන්නේ නැත්නම් මෙතනින් උණු සපෝට් එකක් අතට තිබුණොත් විතරයි. නැත්තම් වැඩි අවුල් යනවා. ඊට පස්සේ ආයෙ ටිකක් ගන්නවා. මෙතනින් ඉස්සරහට අරගෙන මේක වටේ ලස්සනට අරගෙන ගිහින් මෙහෙම ගන්නවා. ඊට පස්සේ ආයෙ ටිකක් ගන්නවා. ඒක ආයෙ මේක වටේ යවනවා. ආයෙ මෙන්න මෙහෙම ඉස්සරහට අරන් ආයෙ මේකත් එක්ක මේක කළා මේක ගන්නවා. ආයෙ වටේ යවලා ආයෙ ඉතුරු ටිකත් මෙහෙම අරගෙන මෙන්න මෙහෙම තමයි ඒක මෙන්න මෙහෙම තමයි ඔතාගන්නේ. එහෙම ඔතාගෙන මේක සම්පූර්ණයෙන් අවසන් වෙනකම් මෙහෙම වටේටම යවලා ඊට පස්සේ අවසානයේදී මෙන්න මේ විදිහට අපිට පුළුවන් ස්ක්‍රන්ච් එක අවසානට දාගන්න. මෙන්න මෙහෙම තමයි එතකොට පේන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ විදිහටම මෙන්න මේ පැත්තත් කරගන්න ඕනේ. එතකොට මේක හොඳට තදට තියෙනවා නම් තමයි ලේසි. මෙන්න මෙතනත් මෙහෙම අල්ලගෙන මේක වටේ ඔතලා ඉස්සරහට ගන්නවා. ආයෙ මෙතනින් ගන්නවා. ආයෙ වටේ ඔතනවා. ඉස්සරහට ගන්නවා. ආයෙ මෙතනින් කෙස් ටිකක් ගන්නවා. මේක හොඳට උඩින් නම් කරන්න ඕනේ හොඳේ. නැත්තම් ඒක හිටින්නේ නැහනේ. මෙහෙම පිටිපස්සට ගන්නවා. මේක අල්ලගෙනමයි ඉන්න ඕනේ. අනිත් අතෙන් කෙස් රොද ගන්න. මෙහෙම. නැත්නම් ඒක එහෙම වෙන්න පුළුවන්. ආයෙ මේක මෙහෙම වටේ යවනවා. ඒකත් අතෙන් තද කරගෙන ආයෙ අනිත් අතෙන් මෙහෙම කෙස් රොද ගන්නවා. ඊට පස්සේ ආයෙ ඔක්කොම ටික මෙහෙම වටේ යවලා ආයෙ පිටිපස්සට ගන්නවා. ඊට පස්සේ ආයෙ මෙන්න මෙහෙම ඉස්සරහට ගන්නවා.
කෙස් ටික ඔක්කොම අවසානයේදී මේක වටේ යන්න ඕනි. එතකොට තමයි අර කර්ල් හොඳට ඩිෆයින් වෙලා හිටින්නේ. මෙන්න මේ විදිහට. මේකේ ඔයාලට හිතා ගන්න පුළුවන් අපේ වේව් එක මේ කොණ්ඩේ වේව් එක කොච්චර මහතට දෙන්නේ කියලා. මේකේ මහතට තමයි වේව් එකේ ඒක හිටින්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම කළා මෙතනටත් කොණ්ඩ බුල දා ගන්නවා. ඊට පස්සේ ආපහු දැන් මේක මෙහෙම තියෙනකොට කරදරයිනේ. මේක ගලවලා අයින් කරලා මෙන්න මෙහෙමනේ තියෙන්නේ දැන්. මෙහෙම ලස්සනට තියෙන්න ඕනේ. මම මේ ඔයාලට පෙන්නන්නනේ කලේ හරියට කරනකොට. ඊට පස්සේ මේ දෙක එක්කහු කළා මෙන්න මෙහෙම කළා. ඔයාලට පුළුවන් මෙතනින් පිටිපස්සෙන් කට්ටක් ගහන්න හරි මොකක් හරි කරන එකක් කරන්න. ඊට පස්සේ එහෙම කරලා අවසානයේදී මේ ටියුටෝරියල් එකේ හැටියට නම් මෙන්න මේ අයි කැප් එකෙන් වැහුවට පස්සේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම කිසිම අවුලක් නැතුව තියෙනවා. එහෙම නැත්තම් මේ දෙක අල්ලලා උඩට කළත් ඕනනම් අයි කැප් එක දාගන්න පුළුවන්. මෙහෙම කළා. ඒක හරියට වීඩියෝ එකට කරන්න බෑ මට. මේක කරපු එක අවුල් වෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ කොහොමද. මෙන්න හැම කළා හොඳට හදාගත්තට පස්සේ මෙන්න මෙහෙම දාගෙන උදේට නම් ගමනක් යන්න තියෙන රෑ කළා නිදා ගන්න පුළුවන්. එහෙම නැත්තම් පොඩ්ඩක්වත් අවුල් වෙන්නේ නැහැ. මෙහෙම දාලා නිදාගත්තම කොණ්ඩේ එළියට එන්නේ නැහනේ. ඔන්න ඔක තමයි ඉතින් මේකේ ටියුටෝරියල් එක. මම ඉතින් ඒකත් මේකම කළා. ආයේ මේකට එක වීඩියෝ එකක් වැය කරන්න ඕනේ නැති හින්දා. මෙන්න මේක තමයි ඒක. මම ඔයාලට පොඩි වීඩියෝ කරලා පුළුවන් නම් මෙතනින් දාන්නම්. එහෙම කරාම මම මෙන්න මේ පටි ආධාරයෙන් එදා කළේ. ඉතින් මම හිතනවා ඒ පටි ආධාරයෙන් නැතුව කරාම ඊට වඩා හොඳට මේක ඒ කියලා ඔයාලට මොකද හිතෙන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම්. ඔන්න එහෙම තමයි උනේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක ගොඩාක් දික් කරනවට වඩා මේක කෙලවිලා. මෙහෙන් හොප් එක. ඉතින් ඊට පස්සේ දැන් එහෙම කරපු එක මෙන්න ඉවරුණාට පස්සේ මෙතනින් මෙහෙම ගලවලා ගන්න පුළුවන් ස්ක්‍රන්චීස් දෙක ගලවලා. මම ඉතින් මේක හරියට කළේ නැති හින්දා මේක ආවේ නැහැ. මම ඔයාලට හරියට ගන්න දේ කියලා දුන්නානේ. නම තමයි කරන්නේ. හරිම ලස්සනට වේව්ස් ටික මෙහෙම එනවා. සැකයක් තියාගන්න එපා. හරිම ලස්සනට එනවා ඒක. ඉතින් මෙන්න මේක තමයි බාන්ඩේ. මට නම් හරිම වටිනවා. මොකද නිතරම ගමන් බිමයි යන්න යෙදෙනවා. ඒ යන හැම දවසකම මට සලූන් එකට ගිහිල්ලා හැස්සලා යනවා. හරි කම්මැලි මේකප් තට්ටුවක් කුලාගෙන හදාගෙන යනවා කියන එක මට මරන්න වගේ. ඉතින් මට මේක මාරම ඕකේ ඒ හින්දා. ඉතින් ළඟදී වෙඩින් එකක් තියෙනවා මම හිතාගෙන ඉන්නවා එදාට සලූන් එකට ගිහිල්ලා අඳින්න නැතුව සිම්පල් විදිහට මේක දාගෙන මේ වගේ එකක් කරගෙන යනවා කියලා. මොකද දුර තියෙන්නේ. මෙහෙනම් මට කිසි අවුලක් නැතුව අපේ සලෝන් හේවන් එක තියෙනවා. කිසිම අවුලක් නැතුව ගිහිල්ලා රෙඩි වෙලා යන්න පුළුවන්. අක්කා මාව ලස්සනට ලෑස්ති කරනවා. දුර ගියාම ඉතින් අක්කා නෑනේ. එදාට ඉතින් පොඩි ෂේප් එකක් දාගන්න ඕනේ. ඔන්න ඕක තමයි ඒකේ තිබුණේ. ඉතින් මම ඊළඟ බඩු ටික තව වීඩියෝ එකක් විදිහට දාන්නම්. නැත්තම් මට හිතෙනවා මේ වීඩියෝ එක දිග වැඩි වෙති නැත්තම් ඔක ඔහොම පෙන්නනෙමනේ. මම මේ බිස්නස් එකට උමනා කරන පුංචි ස්ටාර් ෆිෂ් ලා වගේක් ඇවිල්ලා තියෙනවා දාපු එක. ඊට පස්සේ මටයි වැඩ කරන අනිත් අයටයි නම් මේ වෙද්දි රෙස්පිරේටරි මාස්ක් තියෙනවා. හැබැයි අපේ මෝෂද හරිම කම්මැලියෙක්. එයා කැමතිම නෑ මාස්ක් දාගෙන වැඩ කරන්න. ඒ වුණත් එයාට මාස්ක් එකක් අත්‍යවශ්‍ය වුණා. හේතුව එයා තමයි සම්පූර්ණයෙන්ම අපි හදන ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් වල තියෙන අර මට සිල්ටු කරන ඒ වැඩේ කරන්න එයා. එතකොට එකෙන් ගොඩාක් ඩස්ට් එක යනවා. එතකොට එයා අර කොහේවත් තියෙන මොකක් හරි පුංචි මාස්ක් එකක් දාගෙන කරනවා. මම ඒකට හරිම අකමැතියි. මම යාළුවා සල්ලි කියලා බලන්න නැතුව හොඳම වර්ගයේ මාස්ක් එකක් ඕඩර් කළා. මේ තියෙන්නේ ඒ මාස්ක් එක. තියෙන එකේ බොක්ස් එකත් එක්කම දෙනවා පරිස්සම් කරලා තියාගන්න. දාන්න ඉස්සරහට වැඩ කරද්දි කියලා. ඒ වගේම දැන් මාස 3න් තුරට මෙන්න මේ කවර්ස් මාරු කරන්න ඕනේ. මේක තමයි මාස්ක් එක. මාගාවත් දැනට තියෙන මම පාවිච්චි කරන මාස්ක් එකමයි මේ. හොඳ මාස්ක් කට්ටවේ කුට්ටයකට ඇවිල්ලා තියෙනවා. මේක මෙතනට
සම්බන්ධ කරන්න තියෙන්නේ. ඔව් මෙන්න මේක මෙතනට සම්බන්ධ කරන්න තියෙන්නේ. දෙක පැත්තට ගහ ගන්නත් බෑනට. හරි. මෙන්න මේක තමයි මාස්ක් එක එන්නේ. ඊට පස්සේ මාස්ක් එකට මාසෙන් මාසෙට අපි වැඩ ගොඩක් කරන හින්දා මාසෙන් මාසෙට මාරු කළත් කමන්නේ. මෙන්න මෙහෙම මේවා කරන අයට විතරක් නෙමෙයි ඕනෑම කෙමිකල් තූවිලි යන ඒවා තියෙන මේක දාන එක වැදගත්. මෙහෙම ෆිල්ටර් එක මේක ඇතුළට දාලා කප් එක ඇතුළට මෙහෙම කරලා දාගන්න තියෙන්නේ. මාසෙකට සැරයක්වත් මේක මාරු කරගන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි එන්නේ. මොහොතට මම ඔහොම හදලා දෙනවා අපහු කරනකොට. එතකොට යාට හොඳයිනේ. මේක තමයි මාස්ක් එක. මෙන්න මෙහෙම තමයි මූණට දාන්නේ. රුපියල් මං හිතන්නේ 4000 ගාණක් වගේ තමයි වෙන්නේ. මට හරියට මතක නැහැ. ඒ වගේ සයිස් එකක් තමයි යන්නේ. එයාට දෙන්න ඕනේ මේක යාට මේන්ටේන් කරගන්න කියලා එයාට දෙන්න ඕනේ. මේ වට දාන ඒ ෆිලර්ස් එකමයි මොනවද වෙන්නේ? ෆිල්ටර්ස් එකමයි මං ගෙන්න ගත්තේ. එයාට වෙනවා. මාගේ ෆිල්ටර්ස් ටික මට තියෙනවා. ඒක ඊට පස්සේ මට තව හෙවිත් තියෙනවා හරිම ස්පෙෂල් අයිටම් එකක්. මේක නම් මං අර කියන්න වගේ සෑහෙන්න මූණ ගැන හිතන හින්දාම ගෙන්න ගත්ත එකක්. ඔයාලා දැකලා ඇති නේද? දැන් මමත් මූණ එහෙම හේදුවාම මෙන්න මෙහෙම කරලා අර ඔයාලා දන්නවද ගුවාෂ වලින් කරන වැඩේ අර මේව හොඳට මසාජ් කරලා අර මේව ලිෆ්ට් වෙන්න මෙන්න මෙහෙම කරලා මමත් කරනවා. ඉතින් ඕවා හැම වෙලෙම කරන්නේ නැති හින්දා මම රෑට නයිට් ටයිම් එකේදී ඒක ඔටෝ වෙන විදිහට එකක් ගෙන්න ගත්තා. එන්න මේ වගේ ඒකේ තියෙනවා විස්තර පත්‍රිකා. මම ඒකේ විදිහට ඔයාලට දාලා පෙන්නන්නම්. මම දන්නේ මේක ගොඩක් ඉෆෙක්ටිව්ද කියලා. හැබැයි මම try කරලා බලන්න හිතාගෙන ඉන්නවා. මොකද මම හරි කැමතියි ලස්සනට ඉන්න. වයසට ගියා වුණත් ඒක කාරණේ කරගෙන ලස්සනට ඉන්න මම හරි ආසයි ඒ හින්දා. ඉතින් ඒක කරන්නේ මුලින්ම එන්න මේක දෙකක් තියෙන්නේ. මේක ගලවන්න ඕනේ. මේක මුලින්ම කරන්නේ මේක මේ අතටනේ. මෙන්න මෙහෙමයි එන්නේ. මුලින්ම කොණ්ඩ බැඳගෙන ඉන්න. කට්ටක් දාමු. මූණේ හැඩ මේවා මහත් වෙලා පහලට එල්ලෙන එක වලකලා පොඩක් ලිෆ්ට් කරලා තියන්න. ඩබල් චින් නැති වෙන්න වගේ තමයි මේක කරන්නේ. මේක මෙහෙම අරගෙන මේක කැලි දෙකක් තියෙනවා. මේක ගලවලා අරගෙන එක මේක මේ සිදුරු දෙක තියෙන එක නහයටයි තලටයි එන විදිහට කරලා මේක මෙහෙම උඩට කරලා එන්න මේ හරියෙන් මේක මොකටද අද කරන්නේ? වැරදි පැත්ත දාන්න. මෙන්න මෙහෙම කරලා උඩට ඇදලා මූණ තද වෙන විදිහට මෙන්න කරලා උඩට තද වෙන විදිහට මූණට දැනෙන්න තද වෙන විදිහට මෙහෙම කන් දෙකටත් මේක එන විදිහට දාලා ඊට පස්සේ මේ බලන්න ඒකේ මූණට වෙලා තියෙන එක නිකන් මූණ ඇදිලා ගිහින් වගේ දැනෙනවා. මෙන්න මෙහෙම. මේක මෙහෙමනේ. දැන් මේකේ මේක ඔයාලා පළවෙනි එක මෙහෙම උඩට දාගත්තා. මේකේ තව එකක් තියෙනවා. ඒකෙන් තද වෙන්න
ඒකත් මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි එතකොට ඔයාලට මූණ පේන්නේ. අනේ මන්දා. මොන විදිහට මූණ හැදෙයිද කියලා හැබැයි කෙට්ටු නම් වෙමි. හැබැයි තෝල් දෙකක් නිකන් ඉස්සරහට ඇවිල්ලා වගේ. මම එච්චර නම් ආස නෑ එහෙම වෙනවට. මේකෙත් හැබැයි ආගේ තෝල් දෙක ඉස්සරහට ඇවිල්ලා වගේ පේනවා. මෙන්න මෙහෙම දාගන්න ඕනේ. හරිම ඒක අන්කම්ෆර්ටබල් නෑ මේ ටීම් එකෙන් දාකිද්දි නම් මට බය හිතෙනවා. ඊට මේ තෝල් දෙක එහෙම එච්චර කෙට්ටු වේද? මම හිතන්නේ එච්චර කෙට්ටු වෙයි කියලා. හැබැයි මම කරලා බලනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. එන්න ඒක ඊට පස්සේ මෙහෙම. මෙන්න මෙහෙම තව එකක් තියෙනවා. ඒකත් මෙන්න මෙහෙම නිකටට තමයි මේ සිදුර වගේ හිටින්න ඕනේ. ඊට පස්සේ හොඳට ඇදලා මේ කොටින්ම පත් වැරදි පැත්තරන්ට. මෙන්න මෙහෙම නිකටට මේක හිටින විදිහට අරන්. එතකොට තද වෙනවනේ. සිදුර තියෙන හින්දා තමයි තද වෙන්නේ. ඔය වැරදි පැත්තද? නෑ හරි. අරගෙන මේකටම අලව ගන්න තියෙන්නේ. මෙන්න මෙහෙම. අන්න ඔක තමයි සිස්ටම් එක. ඔයාලට පේනවා ඇති දැන් මගේ මූණ මේ ටිකත් උඩට ලිෆ්ට් වෙලා තද වෙලා ඒ වගේම තමයි මේ ටිකත් හොඳට ලිෆ්ට් වෙලා මෙහෙන් තද වෙලා මූණ නිකන් උස්සලා තිබ වගේ එකක් වෙලා ඉතින් මෙහෙම කරගෙන නිදාගෙන ඉඳලා රැට හොරෙක් හරි ගෙදරට පැන්නොත් මේක දැකලා මේ මිනිස්සු බය වෙනවා. ඒත් මේක තමයි කරන විදිහ. ඉතින් මම ඒක ගෙන්න ගත්තා. මම කරලා බලන්න හිතාගෙන ඉන්නවා. මොකද වයසට යනකොට මූණ ටික ටික හැම වැටෙනවා අපිට මේ සර්ජරි කරලා ඒවා හදන්න බෑනේ. ඒ හින්දා මගේ ලස්සන මූණ මේකෙන් දකිද්දි නම් කැත. මේ හින්දා මම ඉතින් ඒක කරලා බලන්න හිතාගෙන ඉන්නේ රැට. මට හිතෙනවා ඒක හරියයි කියලා. මොකද හොඳ මේ මූණ මේ මහතට පේන මේ ගතිය නැති වෙනවා. ඒ හින්දා ඒක මම කරන්න තමයි හිතන්නේ. රිසල්ට්ස් කොහොමද කියලා ඉස්සරහට කියන්න. ඒ වුණත් ඔයාලටත් අරන් try කරලා බලන්න පුළුවන්. මේකේ නම් කියලා තියෙනවා ඒක pulling elastic maintain එක ගොඩාක් දේවල් කියලා තියෙනවා මේකේ හොඳයි කියලා. මේකේ මුලින්ම කියලා තියෙනවා please untie and relax for 10 minutes every 2 hours. හැම පැය දෙකකටම වරක් මිනිත්තු 10කට මේක ගලවලා අයින් කරන්න කියලා තියෙනවා. Wash by hands when washing and use neutral washing liquid to avoid soaking for the long time. ගොඩ වෙලාවක් පෙඟෙන්න තියලා හොදන්න එපා කියලා තියෙනවා. It is recommended to buy more than 2 sets of masks for long term use and wash them alternatively once every 2 to 3 days. Too frequent washing මේක දිනපතා කළොත් සවුත් වේ කියලා කියනවා. මේක හොඳයි කියලා තියෙනවා. It is suitable for daily facial modeling and cheek contour shaping. කියන්නේ මේවා shape වෙන්න හොඳයිලු. Improve facial drop. නිකම් මූණ මේ muscles පහලට වැටෙන එක වයසට යද්දි අඩු කරන්න හොඳයිලු. Optimize the life lines of masseter muscles. මේවා නිකන් මේවා අපේ smile lines මේවා නැති වෙන්න හොඳයිලු. Do not curl. මූණ නිකන් පහලට එල්ලා වැටෙන්නේ නැහැලු. And wear it for long time without surgery. කියන්නේ basically තියෙන්නේ suitable for physical pressure plastic nursing after face adjustment. It is suitable for problems such as facial edema or fat or realize optimize shaping. මේක හොඳයි කියලා තියෙනවා ගොඩක්. ඉතින් ඇත්තටම හොඳ ඇති කියලා මම හිතනවා. මම මේක කරලාත් බලනවා. නොකර ඉන්නේ නැහැ. මම මේක කරන්නම තමයි ගෙන්න ගත්තේ. කරලා බලලා results කොහොමද කියලා මම ඔයාලට කියන්නම්. අද නම් කරන්න බෑ. අද ගොඩක් වැඩ කරපු දවසක් මට රිලැක්ස් එකේ නිදා ගන්න ඕනේ. අද කරන්නේ. දැන් මම මේක කරනවා. ඒ හින්දා මේක දාගන්නවා. කෙලින්ම මගේ එදිනෙදා භාවිතා කරන දේවල් තියෙන තැනට දාගත්තා. ඔන්න ඒක ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ මට තව ඇවිල්ලා තිබුණා මේ lip stain එකක්. lip stain කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. මේක මේ lipstick එකක් use කරන්නේ නැතුව අපි කොහරි ගමනක් යන්න තියෙනවා නම් වේලාසනෙන් මෙන්න මේ stain එක නිකන් තීන්තක් වගේ මේ stain එක හොඳට lips වල lipstick එක ගානවා වගේ හරිම area එකේ ගාලා තිබ්බම මේක dry වෙනවා විනාඩි කිහිපයක් යද්දී. විනාඩි ගාන මේකේ දාලා නැහැ.
හැබැයි විනාඩි කිහිපයකදී මේක ඩ්‍රයි වෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ ඒක පොත්ත ගලවලා මෙහෙම අයින් කරන්න පුළුවන් ඒ ඩ්‍රයි වෙච්ච එක. එතකොට ඔයාගේ ලස්සන මේ කලර් එක ටින්ට් එකක් වගේ හිටිනවා. එතකොට ලිප්ස්ටික් ගාලා නැහැ. හැබැයි ඔයාගේ තොල් දෙක මොකවත් යන්න දෙයක් තොලේ නැහැ. අර ගාපු පේන්ට් එකෙන් මෙතන ලස්සනට ඔයාගේ කලර් එක හිටිනවා. ඉතින් ඒක තමයි ලිප් ටින්ට් එක. ඉතින් ඒකත් මම මගේ මේකප් බඩු තියෙන එකට දාගන්නවා. ඒ වගේම ඉස්සරහට ඔයාලට මම හිතාගෙන ඉන්නවා චෙස් බෝඩ් එක රෙසින් ආර්ට් එක ගේන්න. ඉතින් ඒකේ ලොකෝගෙට මට ආවුණා චෙස් බෝඩ් එක ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබුණා. ඊට පස්සේ තව නේල් ආර්ට්ස් වගේක් කරන්න හිතාගෙන ඉන්නවා මට. නේල් ආර්ට් එකක් දාලා බලන්න ආසයි. ඒවට උමනා කරන නේල් ආර්ට් ස්ටිකර්ස් වගේක් මට ඇවිත් තියෙනවා. මට සිප්පි කටු හොයාගන්න තිබුණේ නැහැ. ඉතින් මම සිප්පි කටු ටිකකුත් ඕඩර් කළා. මට ඒකත් ඇවිල්ලා. ඔන්න වගේ දේවල් ටිකක් තමයි මට ඇවිත් තියෙන්නේ. කවර විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මම උමනා කරන බඩ ටික දැන් මේකේ කොහොමද දාගන්න අරගෙන යන්න. ඔන්න ඔය දේවල් තමයි මට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ වගේ පුංචි පුංචි දේවල් බලන්න ආසයිද කියලා. ඉතින් මට ආස හිතෙන හින්දා මම වීඩියෝ එක කළා. මම හිතනවා ඔයාලත් ආස වෙයි කියලා. මොනවද ඒ මොකද කරන්නේ කියලා බලාගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. අර ෆේස් ලිෆ්ටින් ලිෆ්ට් කරන ඒක පාවිච්චි කරපු කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් ඒක කමෙන්ට් එකක් දාගෙන. ඒ වගේම තමයි කොණ්ඩේ අර කර්ල් කරන මෙතඩ් එක පැහැදිලි නෑ කියලා කාට හරි හිතනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාගෙන. එතකොට මට පුළුවන් ඒක පැහැදිලිව තනි වීඩියෝ එකක් විදිහට කරන විදිහ පෙන්නලා පැය ගාන තියනවා පෙන්නලා ඒක හරි විදිහට රිමූව් කරගෙන කොණ්ඩේ සෙට් කරගන්න කොහොමද කියලා ඔයාලට මට පෙන්වන්න පුළුවන්. ඉතින් එහෙනම් දැන් උදේ 2:20 වෙලා මට ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕන හින්දා මම මේක කළා දැන්. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. මගේ YouTube channel එක follow කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව ඔයාලා මොන වගේ content මගෙන් බලන්න ආස කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ආදරේ හැමෝටම.